tell me now you care. කාලෙකින් මේකප් ටියුටෝරියල් එකක් කරපු නැති හින්දා මම ඔයගොල්ලන්ට මෙන්න මේ මේකප් ලුක් එක කරේ කොහොමද කියලා ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම්. මගේ කන්සීලර් එකට යූස් කරේ මේ අලුතෙන් රිලීස් කරපු MAC Studio Radiance කන්සීලර් එක. මම සමහර දවස් වලට මේ ප්‍රොඩක්ට්ස් යූස් කරනවා, තවත් දවස් වලට තවත් ප්‍රොඩක්ට්ස් යූස් කරනවා. මූඩ් එකට අනුව, ෆිනිෂ් එකට අනුව මට ඕනේ දෙයට අනුව ඒ ප්‍රොඩක්ට්ස් ටික මාරු කරනවා. මෙදා දවසේ මම යූස් කරේ වැඩිපුරම MAC items තමයි. මම සාමාන්‍යයෙන් අන්ඩර් අයි කන්සීලර් එක මුලින්ම ගන්නවා. ඊට පස්සේ තමයි ෆවුන්ඩේෂන් එක ගන්නෙ. හැබැයි මම දන්න තරමින් ඒක කරන්න ඕනේ ඒකේ අනිත් පැත්තට. හැබැයි මම පුරුදු වෙලා ඉන්නේ මේ විදිහට ඉන්න මෙහෙම කරා. හැබැයි මට හිතෙනවා ඉස්සරහට මුලින්ම ෆවුන්ඩේෂන් එක ගාලා කන්සීලර් එක ගෑවොත් හොඳයි කියලා. හැමෝම මගෙන් නිතර අහන ප්‍රශ්නයක් තමයි මගේ ෆවුන්ඩේෂන් කලර් එක මොකක්ද කියලා. මට ෆවුන්ඩේෂන් කලර් එකක් හරි ගිය පළියට ඔයාට ඒක හරියන්නේ නැහැ. ඒක මුලින්ම අපි එස්ටැබ්ලිෂ් කරලා ඉමු. මොකද අපේ අන්ඩර්ටෝන්ස් වෙනස්, ස්කින් ටෝන්ස් වෙනස්. ඒ හින්දා මට හරියන එක ඔයාට හරියන්නේ නැහැ මට ලස්සනට තිබ්බට. ඒ හින්දා ඔයා මේකප් ෂොප් එකකට ගිහිල්ලා ඔයාගේ ෂේඩ් එක මොකක්ද කියලා ටෙස්ට් කරලා බලන්න ඕනේ. හැබැයි අහන කට්ටියට මං කියන්නම් මගේ ෂේඩ් එක NC45. ඒ මගේ ෆවුන්ඩේෂන් මැච් එක. හැබැයි මං කන්සීලර් එකට පාවිච්චි කරේ NC42 කියන ෂේඩ් එක. කන්සීලර් එකයි ෆවුන්ඩේෂන් එකටයි පස්සේ මං කරන්නේ මෙන්න මේ පවුඩර් එක යූස් කරන එක. මේක Fenty Beauty එකේ Pro Filter 350 කියන ෂේඩ් එක. මේකත් මම ටෙස්ට් කරලා මගේ ස්කින් එකේ ගාලා මොකක් හරි Sephora එකකින් තමයි ගත්තේ මට මතක විදිහට. මේක මට පර්ෆෙක්ට් මැච් එකක් නිසා මම සාමාන්‍යයෙන් ෆවුන්ඩේෂන් එකේ පාට වරද්ද ගත්තත් කමක් නැහැ. මේකට උඩින් මම මේ පවුඩර් එක ගෑවොත් හුඟක් වෙලාවට මගේ ස්කින් කලර් එක ගානට මැච් වෙන්න එනවා. ඊට පස්සේ මගේ අයිබ්‍රවුස් කරලා මම බ්ලෂ් එකක් ගන්න හිතුවාම ඇත්තටම මගේ තියෙන බ්ලෂස් ටික දැන් මට ගාලා ඒ ෂේඩ්ස් ටික නිකන් කම්මැලි වගේ. මට කැමති නැහැ කියලා හිතනවා මට මේ ෂේඩ්ස් ටිකට. ඒ හින්දා මම මෙන්න මේ ලිප්ස්ටික් එක ගත්තා. මේකත් මම MAC එකෙන් ගත්ත අලුත් ෂේඩ් එකක් Up the Amp කියලා ලිප්ස්ටික් එකක්. නිකන් පොඩි පින්ක් ටෝන් එකක් තිබ්බා. ඒ හින්දා ඒකට ආස හිතිච්ච හින්දා ඒක බ්ලෂ් එක හැටියට පාවිච්චි කරා. මගේ චීක්ස් වලයි පොඩ්ඩක් අයි ෂැඩෝ එකටත් කලර් එකක් දෙන්න ඒකත් පාවිච්චි කරා. ඇස් වලට මහ ලොකු දෙයක් කරන්න ගියේ නෑ. නිකන් හරි බේසික් බේස් අයි ෂැඩෝ එකක් ගාලා මගේ මෙන්න මේ හයිලයිට් එක එළියට ගත්තා. බලන්න කැඩිලා. මේකේ නම MAC Extra Dimension Skin Finish Highlighter එක. මේකේ ෂේඩ් එක Show Gold. මම මේකට ආදරේ කියන්නේ පන වගේ ආදරේ. මොකද මම මේක තමයි පාවිච්චි කරන්නේ මගේ අයි ෂැඩෝ එකට පොඩි ග්ලිටර් එකක් එන්න හයිලයිට් එක හැටියට. මම මේක දාන හැමදාම මට අනිවාර්යෙන් කවුරු හරි ඇවිල්ලා කියනවා අනේ හරිම ලස්සනයි ඔයාගේ ඒ ෂිම එක මොකක්ද කියලා හැමෝම නිතර අහනවා. මම ඒකට හරිම ආදරේ. ඒක නිකන් පොඩි mermaid glitter finish එකක් වගේ තිනවා. හැබැයි දැන් මම ඒක වට්ටගෙන කඩාගෙන ඉන්නේ. මම දන්නේ කොහොමද හදාගන්නේ මම දැන් කියලා. මොකද ඔය කිය අර ප්ලාස්ටික් පැක් එක කැඩලා තියෙන්නේ. ඉතින් කැඩිච්ච විදිහටම පාවිච්චි කරනවා. ඉතින් අර මොකෙද්ද වගේ. lashes ටික පොඩ්ඩක් curl කරලා මම මගේ eyeliner එක ඇඳා. මම දන්නේ ඇයි කියලා මට දැන් ඉස්සර වගේ eyeliner එක අඳින්න බෑ. මොකක් හරි වරදිනවා. ඊට පස්සේ ආයේ හැඩේ ඕන විදිහට නෙමෙයි එන්නේ. මම දන්නේ මගේ අතට මොනවා වෙලාද කියලා. හැබැයි ඉස්සර වගේ ලස්සනට ඇඳගන්න බෑ දැන් eyeliner එක. lip liner pencil එකකින් ඇඳලා ඊට පස්සේ හිතනවා මේ shade එක මාරු කරන්න ඕනේ කියලා මම එළියට ගත්ත මේ අලුත් shade එක. මේක retro matte liquid lip color එක. shade name එක Carnivorous. පොඩ්ඩක් dark නිකන් maroon shade එකක්. ඊට පස්සේ මුළු makeup look එකම finish කරන්න airbrush flawless setting spray එකක් use කරා. මේක Charlotte Tilbury setting spray එකක්. මං හරි ආසයි මේකට. ඒ Charlotte Tilbury කියන නම ඇහුවත් මගේ හිත පිරෙනවා. ඒ හින්දා බොරුවට හරි මම මේක පාවිච්චි කරනවා. මොකද ඒක Charlotte Tilbury හින්දා. හරි ඔන්න ඕක තමයි මගේ අද මේකප් ලුක් එක. මම තවත් වීඩියෝ එකක ඔයගලන්ට කොහොමද මේකප් ඇප්ලයි කරන්නේ ඒ ටෙක්නික්ස් ගැන වීඩියෝ එකක් කරන්නද ඔයගොල්ලෝ මොකද හිතන්නේ මොනවද දැනගන්න ඕනේ කියලා මෙතන කමෙන්ට් කරගෙන යන්න. මම ඒවා ඔක්කොම එකතු කරලා තවත් වීඩියෝ එකක් හදන්නම්. Okay, see you in the next video. Bye.